අද ධර්ම දේශනාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එකක් නිසා පන්සිල් අවශ්‍ය කරන්නේ නැහැ. ධර්ම කරුණු කාරණා ටිකක් ගොනු කළා මේ මූලික අපිටත් ලොකු හාමුදුරුවන් වහන්සේලා මේවා කියා දීපු හැටියට සමාජයට අපි දෙන්න. ඒ නිසා අපි මේක පන්සිල් නැතුව අපි ගාථාවක් කියලා මේ කටයුත්ත සිද්ධ කරා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස 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 අග්ගස්ස දාතා මේදාවි අග්ග ධම්මා සමාහිතෝ දේව භූතා මනුස්සානං අග්ගපත්තෝ පමුද්දති කාරුණික ගුණගරුක බෞද්ධ පින්වත්නි, මම අදහස් කරන්නේ මේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට මූලික ධර්ම කාරණා කීපයක් දේශනා කරන්නට පෙන්වා දෙන්න. ඒ කරුණු කාරණාවල අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් අපිව දැනුවත් කරන්න, අපිට කමෙන්ට් කරන්න. අපි ඒවට අපේ අවබෝධය හැටියට උත්තර දීලා අඩුපාඩුවක් තුනොත් ඒක හදාගන්න අපිට පුළුවන්. ඒක මං හිතනවා අපි කාගෙත් යුතුයකමක් කොට සලකලා සම්බුද්ධ ශාසනය අපිට තිබුණොත් තමයි අපේ මේ මිනිස්සෙක් වෙන්න හරි දෙවියෙක් වෙන්න හරි නිවන් දකින්න හරි මේවා රැඳිලා තියුණොත් තමයි මිනිසුන්ට විකුණගෙන කන්න හරි අවුරුදු කාලෙන් කාලෙට මේක තිබුණොත්. මේක ඉවරයක් වුණොත් එහෙම ඔය කාටවත් නෑ ඒක වටිනාකමක් දන්නේ නැති අයව කරන මිසක් සෙල්ලම් කරනවා. ඉතින් බොහොම කාලපරාසයක අපි ඉන්නේ. ඉතින් අපිට තියෙන අපිටත් සමාජ මට්ටමින් සමහර හාමුදුරුවෝ අපෙන් ඉල්ලනවා ඉවරයක් කරන්න කියලා. මම උද උත්තරයක් ඒකට දුන්නා. නමුත් ඒතනත් ඉන්න අය ඉන්නවා. අපි පිළිගන්නේ නැති අය ඉන්නවා. එහෙම අය ඉන්නවා. ඒ අන්නර විනාශ කරන්න ඕන කට්ටියගේ මූලික බීජයන් වල අතුරුකිලි. ඉතින් ඒ නිකායල් වල මහානායක හාමුදුරුවෝ බලන්න ඕනි කවුද මේ කියලා අපි ඒවා කියන්නේ නැහැ. මොකද සංඝ ભેදයක් ඇති කරන්නේ නැහැ. ප්‍රශ්නයක් තුනක් මං කියන්නේ. පුතාගේ දේ තාත්තට, තාත්තගේ දේ පුතාටවත් මම කියන්නේ යන්නේ නැති තැන ඉන්න හාමුදුරුවෝ කෙනෙක්. මම එතන මොකක් හරි කුණ්ඩවලයක් ඇදලා දාගෙන මම එතනින් අයින් වෙනවා. මොකද මං ඒකට ගැටලු ඒගොල්ලන්ට ඇති කරන්නේ නැහැ. මොකද මට ගැටලු කියන එක ගැටලුවක් නෙමෙයි. ප්‍රශ්නයක් තිබ්බත් මට ප්‍රශ්නයක් නැති එක්කෙනෙක්. ඉතින් ඒ නිසා අපි මේ විදිහට මේ කටයුතු කරනවා. මේ කරන්නේ අපේ තියෙනවා නම් අඩුපාඩුවක් හදාගන්න, චෝදනාවක් තියෙනවා නම් ඒවා යන තැනකට යන්න. ඒවා යා යුතු තැන් තියෙනවා. මහා සංඝ සභාවක් තියෙනවා, ත්‍රිනිකායක සංඝ සභාවක් තියෙනවා. එහි අවසාන තීරණයක් තියෙනවා. අපි නායක හඳුට කවදත් ගරු කරනවා. සම්බුද්ධ ශාසනයට අපි ගරු කරනවා. මහා සංඝ රත්නය අපි ආදරෙයි ගෞරවයයි. ඉතින් මේ ශාසනය රකින්නත් ඕන නිසා තමයි මම මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් සංඝ රත්නයනුත් මේවට අපිට
අවවාදාන ශාසන ආශිර්වාදය වුණේ. ඉතින් අපේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න ඕනි. ඉතින් ලෝකයේ ඉන්න සියලු මහානායක හාමුදුරන් වහන්සේලා අපි අවසර අරගෙන මේක කරන්නේ. ඉතින් බින්වත්නි මම ඔය දේශනා කරන්නට යෙදුන ගාථාව තමයි මේ ලෝකයේ අග්ගස්ස දාතා මේදාවි. මේ ලෝකයේ අග්‍රස්ථානයේ ඉන්න මිනිස්සයා. දුර්ලභෝ manussත්ත පටිලාභෝ. මේ අග්‍රස්ථානයේ ඉන්න මිනිස්සයා. මිනිස්යාට පමණක් වෙයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. අනිත් ලෝකවල වලට ගිහිල්ලා නිවන් දකින්නත් ඒ මනුස්ස ලෝකෙන් සිත දියුණු කරගෙන ඉන්න ඕනේ. මූලික බීජය තියෙන මනුස්ස ලෝක. වෙන ලෝකයක් නැහැ. තිරිසන් ලෝකෙක බෑ. ඔය අනිත් කිසිම ලෝකෙක බෑ. ඉතින් මිනිස්සයෝ අග්‍රස්ථානයේ තියනවා කියලා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. දුර්ලභෝ manussත්ත පටිලාභෝ. හරියට කනකස් බෑවෙක් වියසිදුරකින් හිරු එළියක් දකින්න වගේ කියලා උපමාවකට බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ මිනිස්යා නිවන් දකින්න අවශ්‍ය කරන මාවත් තියෙනවා. මේ මාවත් වල තමයි ගමන් කරන්නේ. මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ගානක් තියෙනවා. මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ යම් කිසි වචනයක් මේ ගැන අපි කියනවා නම් මේ මූලිකවම අපි කරන කාරණාවක් කියනවා නම් අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකේම කාම සුකලකානුයෝගය හා අත්ථකිලමතානුයෝගයයි කියලා අන්ත දෙකක් තියෙනවා. අන්තය කියන කෙලවරයි කාම සුකලකානුයෝගය නම් වස්තුකාමය ක්ලේශකාම මේ කාමයන් පිළිබඳ සත්‍යය තුළ පවතින තෘෂ්ණාවයි මේ කාමයන්ෙන් හඳුන්වන්නේ. ඒ වස්තුකාම ක්ලේශකාම යන මේ කාමයෝ ගැනෙනවා. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොත්තබ්බකාම, ධම්මකාම මේ හැම දෙයකින්ම මේ කාමය කියන්නේ අපේ මේ සැපයට මේ පංච ඉන්ද්‍රියන් පිනවීමට අවශ්‍ය කරන සැපයන් ළඟා කර ගැනීමට කාම කියනවා. එතකොට මේ කය පිනවන්න, සිත පිනවන්න මේවට තෘෂ්ණාව ඇති කරගෙන, ඇලීම ඇති කරගෙන, ගැටීමත් ඇති කරගෙන මිනිස්සු නොඑක ආකාරයේ අරගල වලටපත් වෙනවා. එතකොට මේ වස්තුකාම, ක්ලේශකාමේ නම් මේ වස්තුකාමයේ පිළිබඳ සත්‍යයට උපදින ආශාව. ඉතින් මේ ශරීරයේ දැන් අත්ථකිලමතානුයෝගය නම් ශරීරයේ කලාන්ත බවට වෙහෙසටපත් කරන, ශරීරයට දුක් පීඩා දෙන මේ පංචවිධ කටුක උත්‍රාදිය කියන්නේ සීල සමාදන් වෙන නැවත නැවත වෙදී වාසය කිරීම තමයි අත්ථකිලමතානුයෝගයේ තියෙන්නේ. ඒකේ තව ඉතින් එදාට බුදුරජාණන් වහන්සේ ජීවමානී වැඩ ඉන්න කාලෙත් මේ දඹදිව සමහර මිත්‍යාශීල මිත්‍රා වෘත සමාදන්ව එයින් මෝක්ෂය බලාපොරොත්තු වෙච්ච අය හිටියා. ඒකනේ ශරීරයට දැඩි දුක් දීම හරි කියලා පස්වග මහණුන් උදව් උපකාර කළේ. මේක නිසානේ. ඊගාවට ශරීරයට දුක් දීම තේරුමක් නැහැ කියලා බුදුහාමුදුරු අවබෝධ වුණාට පස්සේ දුක් දීමෙන් නිවන් දකින්න බෑ, නිවන අවබෝධ කරගන්න බෑ කියලා මේ ආහාරය ගන්න ගියාමනේ පස්වග මහණුන් අතහැරලා දාලා මිගදා ඉසිපතන රාමයට ගියේ. ඉතින් මේ උත්තරීතර සුවය ලබාගත්තව විශ්වාස කරමින් මේ කටයුතු කළා. අත්ථකිලමතානුයෝගී මේ අන්ත දෙක ආර්යයන් වහන්සේලා සේවනය නොකළ යුතුයි කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මේ නිවන් දකින්න ඉන්න පුජ්‍යලයෝ මේක මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් වහන්සේ. මේක හීන වූ ගම්ම්‍ය වූ පෘථග්ජනයන් විසින් කරන දෙයක් හැටියට තමයි මේ අන්ත දෙක බුදුහාමුදුරු පෙන්වලා දුන්නේ. එදා හිටිය පෘථග්ජන ආගම්. එතකොට මේ නොමැතිව ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන 30 වසක් මුල්ලේ ලොවට බුදුරජාණන් වහන්සේ විසින් මේක අනුදැන වදාලා තියෙන වර්ෂ අවුරුදු 45.
අවුරුදු 45ක් එකම නිවනට ඒ එක මිනිස්සුන්ගේ මානසිකත්වය හමු වෙන හැටියට බුදුරජාණන් වහන්සේගේ ਸਰවත්‍ර ඥානීට ගෝචර වෙන පුජ්‍යලියන් සංසාරයේ පෙරුම් පුරාගෙන ඇවිත් ඉන්නකොට අන්න ඒ අයට මේක අවබෝධ කරන්න අවශ්‍ය කරන ධර්ම සාරණා තමයි මේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා තියෙන්නේ. එතකොට පින්වත්නි මේකේ තියෙනවා මේ කාරණාවේ බොහොම වැදගත් කාරණාවල්. පළමුව කියන ලද අන්ත දෙකට පැමිණි නිවන් සුව ලබන පිණිස ගමන් කළ යුතු සම්මා දිට්ඨිය. මේ යහපත් දැකීම සිංහල වචනයයි පාලි වචනයයි. යහපත් දැකීම. උතන තියෙන මොකද්ද දකින්නේ කියන එක. ඒ ලොකු ආන්දරු මේ දානේ නම් ගෙනාවේ නෑ. නෑ ඒකලා දැන් දවල් දානෙට වඩින්න විදියකුත් නෑ. එයා හිතුවක් දන්නේ දවල් දානේ නිසා මේ ගෙනාවේ නැත්තේ ඒකද කියන්න දන්නේ නෑ. මේ ඒ පණිවිඩය කියන්න විදියකුත් නෑ. දවල් දානෙත් නතර කරන්න ඕනේ. දවල්ට දානේ නතර කරන්න ඕනේ එක කියන්න විදියකුත් නෑ. හරි කතා කරලා බලන්නකෝ. ලොකු ආන්දරු හරි ලොකු ආන්දරු හරි බුස්සරණයි. ඉතින් ඒ කතා කරේ දානේ නැද්ද නතර කරන්න ඕන එක නතර කරගන්න උදේ දවල් මාරු වෙලාද මොකක්ද එක. ඉතින් මේ සම්මාදිට්ඨිය අංග 8කින් යුක්තයි සම්මාදිට්ඨිය. මේක ප්‍රතිපදාවක් මාර්ගයක්. මාර්ග එකක් මේ මාර්ගයෙන් ලබන ඵල තව එකක්. මාර්ගය අවබෝධ කරගෙන මාර්ගයේ විදියට සකස් වෙන මාර්ගයේ විදියට පිනිස්සු පිළිපදිනකොට ලැබෙනම යම්කිසි ප්‍රඥාවක්. සීල සමාධි ප්‍රඥා කියන මට්ටම. සමාධියටපත් වෙන ගති පැවතුම වෙනස් වෙනවා දියුණුව ඇති වෙනකොට ඒව වෙන. මාර්ගයෙන් තමයි ඒව ලැබෙන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව බුදුපසේ මහා උත්මල විහාර කරන නමකුත් වෙනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ මධ්‍ය ප්‍රතිපදාව සහ කාමසුක්ඛල්ලිකාණු යෝගය සහ අත්තිකිලමතාණු යෝගය මේ මාර්ග හේතු කරගෙන මේ අපි මේ ගමන යන්න ඕනේ. හැබැයි ඒක මිනිස්යන්ට අත්තිකිලමතාණු යෝගය කියලා මේ සියල්ල අත්හරින යෝගය ඒක කයට විතරක් නෙමෙයි. මනසට දුක් දෙන සියල්ලම අත්හැරියාන් පස්සේ ඒකින් ඇති වෙන පීඩන, ඒකින් ඇති වෙන හේතු. දැන් අපි හිතමු අපි අත්හරින ගෙයක් හිසට වහලක් අත්හරින්න පුළුවන්ද? හිසට වහලක් අත්හැරලා ජීවත් වෙන්න බෑ. එතකොට අපේ හිතට පීඩාව, අවුව වැස්ස, ඒකනේ දැන් පන්සල්, කුටි, ගල් ගෙවල්, ලෙන් අපි ඔකට කියන්නේ මොකද්ද? රුක්ක මූලගතෝවා, ආරණ්‍යගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා. ඒවයි තියෙන්නේ මොනවද? ඉතින් අත්තරීම අත්තිකිලමතාණු යෝගය කියන එකක් නෙමෙයි. ඒව තුනත් ඇලෙන්නේ නැතුව ඉන්න, ඇලීමෙන් තොර වෙන්න. සාසනීය සම්පත් තියෙනවා. සාසනීය සම්පත් පූජා කරන්න පුළුවන්. ඒව තියෙනවා. ඒව නැතුව මේ සාසනය යන්නේ නැහැ. ඒවෙන් තමයි පවතින්නේ. ඒව පරම්පරාවෙන් පරම්පරාවට යනවා. කවුරුත් මැරුණකොට ගෙනියන්නේ නැහැ. ඔය හෙලිකොප්ටර තුනත් හාමුදුරුවන්ට මැරෙනකොට ගෙනියන්නේ නැහැ. ඊළඟ හාමුදුරුවන්ට ඒක දීලා යනවා. ඒක දායකයොත් එක්ක ඒක ගමන් කරනවා. ඔය බොරු කතාවක් ඔය හාමුදුරුවෝ උඩින් යනවායි වාහනවල යනවායි නිවන් දකින්න බෑ. ඒව නිකන් අමුතු කතා. ඒව තමයි මේ අවුල් ඇති කරන්න කියන කතා. ඒව තිබුණට ඒවත් එක්ක හිටියට ඒවට ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඇලීමෙන් තොර වෙන්න ඕනේ. කෝටි ගානක සැප සම්පත් උනත් ඇලීමෙන් තොර වෙන්න ඕනේ. දැන් ජේතවනාරාමේ 80 කලක් ධන සම්පත් තිබිලත් සැප සම්පත් පැවිදි සැප. හැබැයි මේ කිසිවකට බුදුහාමුදුරුවත් හිටපු හාමුදුරුවත් ඇලිලා හිටියේ නැහැ.
අන්නේ ඇලෙන්නේ නැතුව ඉඳීමයි මධ්‍ය ප්‍රතිපදාව. එතකොට මේ සම්මාදිට්ඨිය ගත්තාන් පස්සේ මේකේ තියෙනවා කොටස්. මේ කොටස් ගත්තට පස්සේ මේකේ අපි මූලික කොටස් ටික අපි මේක අවබෝධ කරගන්න ඕනේ අපේ ජීවිතයට ගන්න. මේ අපිට ප්‍රධාන වශයෙන් ආර්ය අෂ්ටාංග සම්මාදිට්ඨිය ඒක ප්‍රධාන වශයෙන් දකින්න ඕනේ මූලිකම මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි. සම්මාදිට්ඨිය කියන්නේ පාලි වචනයක්. යහපත් දැකීම කියන්නේ සිංහල වචනයක්. එතකොට මේ යහපත් දකින්න තියෙන්නේ මොකද්ද? ඒ කාරණේ ගත්තාම පස්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ යහපත් දැකීමක් තියෙන්න ඕන. ඊගාවට මේ කම්මස්සක කතාය සම්මාදිට්ඨිය තමයි අපි පිළිගන්න ඕනි සම්මාදිට්ඨිය. කම්මස්සකතාය සම්මාදිට්ඨිය තමයි අපි පිළිගන්න ඕනි. ඒකේ තියෙන කරුණු ප්‍රභේද. මොකද්ද? දුන් දෙයි විපාක ඇත කියන එක අපි පිළිගන්න ඕනේ. යමක් පූජා කරා මේකේ විපාකයක් තියෙනවා කියලා අපි පිළිගන්න. කර්මඵලය පිළිගන්න ඕනේ. කර්මය විපාකේ තමා අයත් කොට ඇති බව දැකීම. සැලකීම මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය මේට අයත් වෙනවා. ඒකට 10ක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක තමයි කර්මඵලය පිළිගන්නවා කියන්නේ ඒකටයි. එතකොට මේ දුකෙහි දුන් දෙහි විපාක ඇත කියලා අපි පිළිගන්න ඕනේ. පින පව කුසලය පිළිගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. මේ සම්මාදිට්ඨියෙන් ඒව දකින්න ඒව තමයි මූලික. එතකොට මහා පූජාවන්හි විපාක ඇත කියලා අපි පිළිගන්න ඕනේ. ලොකු කටින චීවර පූජා කරන ඒවා, ලොකු විහාර රුවන්වැලි මහා සෑය මේවා හදන ඒවා ලොකු මහා මේ පූජාව. සාසනය වෙනුවෙන් කරන පූජා. ඒවා අපි පිළිගන්න ඕනේ. එතකොට තමයි කර්ම පිළිගත්තා වෙන්නේ. ඒ වෙයි විපාක ඇත. විපාක තියෙනවා කියලා අපි පිළිගන්න ඕනේ. නැතුව බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බෞද්ධයෙක් වුණාම ඒක පිළිගන්න ඕනේ. මේ ආගම එකක් බුද්ධ ආගම එකක් කියලා ඔය බෙදාගන්නේ මේ බුදුදහම පිළිගත්තු හෝ තේරුම් ගත්තු හෝ අවබෝධය තියෙන මිනිස්සු නෙමෙයි. ඒගොල්ලෝ හදන්නේ මේක විනාශ කරන්න කොටසක් හදාගන්න ඒගොල්ලන්ගේ මතවලට. ඒක නිසා ඊගාවට තියෙන තමන් පමුණුවා දෙන දානය පුද පූජා පමුණුවා දෙන දේවල් වල විපාක තියෙනවා. සාංකික දානය අපිට දැන් ගෙදරට වඩම්මල දෙන්න පුළුවන්. ඕකනේ දැන් ඔය බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරානේ ඔය දේවදත්තගේ භික්ෂුන් වහන්සේ සම්පූර්ණම පාන්සක් මේ පිණ්ඩපාතික විය යුතුයි කියලා. ඒක බුදුහාම ප්‍රතික්ෂේප කරේ ඒකයි. මේවට සාධක හේතු ඕන තරම් ධර්මයේ තියෙනවා. තමන් වෙතට පමුණුවා දෙන දෙයක් එක්කන් ගිහිලා කොයි හරි ඉඩමක් පූජා කරනවා ශාසනයට බිමක්. එදා සූකෙලා සල්ලි දීලා ගත්ත බිම. ඉතින් මේව පිළිගන්න ඕනේ. මේවයි විපාක තියෙනවා කියලා පිළිගන්න. සත්‍ය විසින් කරනු ලබන හොඳ නරක දෙකේ විපාක තියෙනවා කියලා පිළිගන්න ඕනේ. පවක් නැහැ පිනක් නැහැ කියන ඒවා මේ බුදුදහමට අයත් ඒවා නෙමෙයි. ඒවා මිනිසුන්ගේ විකෘති මානසිකත්ව. ඒවා බුදුදහම ප්‍රතික්ෂේප කරන ඒ සිතවිලි හෝ ඒ මත කර්මඵලයේ හැටියට ගන්න බෑ. කර්මයක් නෑනේ. එතකොට මෙලොවක් ඇත. දැන් අපිට ලෝකයක් ඇත්ත තියෙනවා මේ මෙලොව තියෙන්නේ. අපි මේ ඉන්නේ මේ බණ කියන්නේ. එතකොට පරලොවක් ඇත්ත. මිනිස්සු මැරෙනවනේ. මැරුණාට පස්සේ කොහේ හරි මොකක් හරි වෙන්න එපා. වෙච්චේවයි තියෙනවනේ. එහෙම දැන් බලමු අපි පරලොවක් මිනිස්සේ ගියේ නැත්තම් අපි ඇයි අපි
නැවත උපදින මිනිස්සු ගැන දිහා බලන අපේ අතර ඉපදිලා ඉන්න මිනිස්සු ලෙඩ්ඩු ඉන්නවා නොඑක ආකාරයේ විපාක විඳින මිනිස්සු ඉන්නවා. ඇස් නැති ගොළු බිහිරි අඳ කන සම්පත්තිය කියලා කියන්නේ. ඒව නැති මිනිස්සු විකෘති මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ඉපදෙන්න හේතුවක් නැහැනේ. පවක් පිනක් කියලා එකක් නැත්තම් පරලොවක් කියලා එකක් නැත්තම් මරුණට පස්සේ ඒ කරපු විපාක අනුව අර නැවත ඉපදිලා තියෙන අර විපාක නිසා. ඒ නිසා පරලෝ ජීවිතය කියන්නේ ඊළඟ ජීවිතය. ඊළඟ උපත. ඒක කාම භවය හරි රූප භවය හරි අරූප භවය හරි මොන භවයේ වුණත් ඒක නැවත උපත. ඒක තමයි පරලෝ කියන්නේ. ඒකෙත් විපාක තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඊගාවට මවට කරනු ලබන තමන් මේ ලෝකෙට දායාද කරන මවට කරනු ලබන හොඳ නරක දෙකෙහි විපාකයක් තියෙනවා. නරකක් කරොත් මේක විපාක, හොඳක් කරොත් මේක විපාක කියන එක අපි පිළිගන්න ඕනේ. පියාටත් එහෙමයි. එතකොට මේ 9 වෙනි එක 10 වෙනි එක තමයි ඕපපාතිකව උප්පත්තිය පිළිගන්න ඕනේ. කාම පිළිනොගෙන කිසිම ආගමකට ඉන්න බෑ මේ 10. කාම භවය, රූපී භවය, අරූපී භවය පිළිගන්නේ නැති ඉන්න බෑනේ. එහෙනම් දිව්‍යෝ කියලා කාටවත් ආගමක් අදහන්න බෑ. ඒ නිසා මේක පිළිගන්න ඕනේ. ඉතින් සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ මේවා පිළිගත්තට පස්සේ. මේවා පිළි අරගෙන මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන්නේ ඒකට. ඔය සම්මාදිට්ඨිය තවත් එක අංගයක්. ඉතින් මේ වගේ මේ දිට්ඨි ටික අපි අවබෝධ කරගන්න ඕනි කරනවා. එහෙම නැතුව කවදාවත් අපට මේ නිවන් දකින්න බෑ. මේ වැන්දේ නැtei බුදුහාමුදුරුවන්ට පූජා තිබ්බේ නැtei මේ එහෙම කියලා මේ නිවන් දකින්න පුළුවන් කමක් නෑ. මෙන්න මේවා අවබෝධ කරගෙන මේවා පිළිපැදලා මේවා මත ජීවත් වෙන්න ඕනේ. මේ සම්මා දිට්ඨිය කියන එක මත ජීවත් වෙන ආර්ය අෂ්ටාංගික මත ජීවිතය ගොඩ නගා ගන්න ඕනේ. නූපන් කුසල් උපදව ගන්න ඕනේ. ඒක ව්‍යායාමයේ සම්‍යක් වායාමයේ. උපන් කුසල් වැඩි දියුණු කර ගන්න ඕනේ. උපන් අකුසල් තියෙනවා නම් ඒව නැති කර ගන්න ඕනේ. උපන් අකුසල් කියන්නේ සත්තු මරන්න, රෝමේව දඩියන් යන්න, හොරකම් කරන්න, මේ පංචකාම දුස්තරිත කරනවා නම් ඒව නැති කර ගන්න ඕනේ. නැති කරගත්තු මිනිස්සෙක් වෙන්න ඕනේ. එහෙම නැතු නිවන් දකින්න මාවතක්වත් හදන්න බෑ, රස්නයක්වත් වදින්නේ නෑ. වැන්දේ නැtei, චෛත්‍ය පිළිගත්තේ නැtei, බෝධිය පිළිගත්තේ නැතිව අපිට නිවන් දකින්න පුළුවන් කමක් නෑ. ඒවා අනුගමනය කරගෙන මේ සිත ගොඩ නගා ගන්න ඕනේ. සිත පිරිසිදු කර ගන්න රාග දේශ මොහ දිට්ඨි මද මාන්න කියන මේ අකුසල් මූලි පිළිගන්න ඕනේ. අපි ඉස්සරහ බලමු කෙලස් මොනවද කියලා. ඊගාවට දැන් මේකත් තියෙනවනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට අයත් කොටස් ටිකක් තියෙනවා. සීලයට අයත් වෙන කොටස් 3ක්. මොකද්ද කොටස් 3? සම්මා වාචා. මේ වචනයක් සීලයට අයත් වෙනවා. ඊගාවට සම්මා කම්මන්ත. කරන කියන කර්මාන්ත, ජීවත් වෙන්න කරන කියන කර්මාන්ත. දැන් සත්තු මරණ එක පව. මස් මරුවට පස්සේ මලකුණේ ප්‍රශ්නයක් නෑ. ඒකට හේතු එකක්වත් හදන්න නෑ. ඒ කර්මාන්තය. ඒව නොකර වස විස වෙලඳාන් නොකර තහනම් පහක් තියෙනවා. අනුංග දේ හොරාකම් කරගන්න නැතුව. වහල් මිනිස් වෙලඳා, වහල් වෙලඳාම් කියන්නේ මිනිස් වෙලඳාම, ඔය ගණිකා ව්‍යාපාර, ඔය පොඩි ළමයි විකුණන ඒවා, ඔය සංචාරක ව්‍යාපාරය කියලා කරන ඕක නොකල යුතුයි. ඔය නිවන් දකින්න තියා මේ මනුස්ස ගුණ ගෞරවයක්වත් නැති ඒවා. ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ බුද්ධිමත් මිනිස්සු, බෞද්ධයෝ විශේෂයෙන්. ඒවට එකඟ වෙන්නේ නැහැ. ඒවට එකඟ වෙනව නම් ඒගොල්ලෝ වහල්ලු. ඒගොල්ලෝ දුස්තරිතය. ඒගොල්ලන්ට මේ නිවනක් නෙමෙයි මනුස්ස ලෝකයක් කවදා හම්බෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊගාට සම්මා ආජීව. මෙන්න මේ තුන සීලයට අයත් වෙනවා.
ඊගාවට සමාධියටපත් වෙන්න සිත සංසුන් වෙලා එක්තෙන් වෙලා කටයුතු කරන එකට සම්මා වායාම. දැන් බලන්න සම්මා වායාමයේ නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, මේ බුත පූජා තිබීම සම්මා වායාම මේ උපන් කුසල්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සමාධියටපත් වෙන්න ඒක තමයි සිත හීල වෙනවා හික්මෙන්න. කාය සංවරෝ වාචා සංවරෝ මනස සංවරෝ කියන මේ සංවර වෙන්න. මේ 17 දුවන සිත එක විනාඩි 3ක් අපේ හිත එක තැනක තියාගෙන ඉන්න බෑ. ඇස් දෙක පියාගෙන භාවනා කරන්න පුළුවන් විනාඩි 5ක්. එහෙම බැරි අයට බුදුන් වඳින්නවත් ඉඩ දෙන්නේ නැති පිරිසක් නේ ඉන්නේ. මේ බේර විහාර ඒ අය මේව කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ සිත දුවනවා. ඊගාවට රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මේගොල්ලෝ ගෙවන්නේ. ඒවයි සංසිඳවලක් ජීවත් වෙන්න බෑ කාම ලෝකේ. කාම සම්පත් විඳින්නේ. කාම සම්පත් විඳින්නේ. ඒ නිසා ඒක අපි අවබෝධ කරගන්න. මේව අවබෝධ කරගන්න. මේව දකින්න ඕනේ. ඊගාට සම්මා සතිය. මේක අත්‍යවශ්‍යමයි. සම්මා සතියෙන් බලන්න ඕනේ. සමාධි වුණාම පස්සේ සම්මා සතිය. සමාධියට අයත් වෙනවා. ඊගාවට සම්මා සමාධිය. ඒ සමාධිගත වුණාම පස්සෙත් මේ නොඑක් විකාර හිතන්න නැතුව, ගෑනු වෙන හිතන්න නැතුව, පෞල් කන විදිහ. මේව හිත හදා ගන්න ඕනේ. ඒක තමයි මේ ජීවිතේ ස්වභාවය. මේ කර්මයේ කර්මඵලයත් එක්ක යන ගමන, නිවනට යන ගමනේ යථාර්ථය ඒක. ඒව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. එතකොට ඒව වැඩ කරගන්නකොට ප්‍රඥාව පහළ වෙනවා. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒ ප්‍රඥාව පහළ වෙන්නේ මේ දිට්ඨිය යහපත් වෙන්න ඕනේ. දිට්ඨි සුද්ධිය කියලා මම කියන්නේ. ඔක තියෙන්න ඕනේ. ප්‍රඥාව පහළ වෙන්න. ප්‍රඥාව තියෙන්න. ඒ ප්‍රඥාවෙන් දකින්න නම් සම්මා දිට්ඨිය තියෙනවා. ඊගාවට සම්මා සංකප්ප. මේ ප්‍රඥාව පහළ වෙන. ඒ තමයි සීල සමාධි ප්‍රඥා තුනට බෙදෙන්නේ මේ 8. එතකොට අපි දැන් කතා කරන්නේ අපිට බලන්න ඕනේ මූලිකව අපිට සිත් 6ක් තියෙනවා. අපිට සිත් 6ක් තියෙනවා. මොනවද සිත් 6? අපිට ඇති වෙන සිත් 6ක් තියෙනවා. රාග සිත තියෙනවා. ද්වේෂ සිත තියෙනවා. මෝහ සිතමේ චරිතය. රාග චරිතය, දේශ චරිතය, මෝහ චරිතය ඒව කරනකොට ඒව චරිත. ඊට සද්දා සිත තියෙනවා. මේක මූලිකයි. මේ බුදුහාමුදුරේ ඒ තැන්වල දේශනා කරපු ඒ කරුණු කාරණා තව තැන්වල තුනයි කියන එක නෙමෙයි කාරණාව. අපි ඒව ජීවිතේට අරගන්න ඕනේ. දැන් නූපන් කුසල් ඉපදීම කියන එක 3-4 වෙනි එකේ තිබ්බයි කියලා. 5 වෙනි එකේ තිබ්බයි කියලා සම්මාදිට්ඨිය මූලිකව තිබ්බයි කියන එක නෙමෙයි කාරණාව. ප්‍රඥාවට අයත් වෙන සම්මාදිට්ඨිය. ඒකින්ද ඒක තෝරගන්න. ඔක පටිච්ච සමුපාදෙත් එහෙමයි. උපාදානයේ තියෙන තැන උපාදානයේ මූලික වෙන අවස්ථා තියෙනවා. එතකොට බුද්ධි චරිතය. ඊගාට විතර්ක චරිතය. කියන ඔය ජීවිතේ තියෙන කොටස. ඕකට එකතු වෙන සයිසිකයන් කරුණු කාරණා තමයි මිනිස් සිත්වල තියෙන්නේ. මේ 6 දෙනා සිත්යන් තමයි මේ සංසාර සසර ඇති කරගන්නේ නැති කරගන්නේ දුගති වෙන්නේ සුගති වෙන්නේ නිවන් දකින්නේ මේ ඔක්කොටම මේවා මේ සිත් අපි අවබෝධ කරගෙන අපි දකින්න ඕනේ. මේ සිත් ආයේ දිනවල දැන් භාවනා කරන කෙනෙක් නම් ඒ සිතට උචිත භාවනාව තෝරගන්න ඕනේ. තමන්ට ඒක සතිය තියෙන්න ඕනේ. තමන්ට තමන් මෙන්න මේ සිත තමයි මට වැඩිපුර තියෙන්නේ, මට ඇලෙන්නේ මෙන්න මේකට. ඒක නිසා මේක තමයි නැති කර ගන්න ඕනේ කියන ප්‍රඥාව අවබෝධය තියෙන්න ඕනේ. ඊගාවට මිනිස්සුන්ට තියෙනවා මේ උපදින එහෙමනම් ඉපදිච්ච මිනිස්සුන්ට මේ පත් වෙන ස්වභාවයන් 11 ගින්න කියලා ඇවිලෙන. ගිනි 11ක් ඕකින් ඇවිලෙනවා නිතර.
ඔක ස්වභාවය. ඒක තමයි රාගය. ඊගාවට තියෙන දේශය. ඊගාවට තියෙන මෝහය. රාග දේශ මෝහය. ඊගාට ව්‍යාධිය. මේ ඇති වෙනවනේ. එතකොට ජරාවටපත් වීම. දැන් මම එක හාමුදුරු කෙනෙක් කියනවා මම දැක්කා මම ඒකට උත්තරයක් කමෙන්ට් කරා මේ ඔච්චෙස් රැවුල්ලි දෙන එක මේ ඇඟ රැලි වැටෙන එක ජරාවටපත් වෙන එක කියන්නේ නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ මමත්වේ නැති කරගන්න එපා ඉස්සෙල්ලා දැන් සෝවාන් වෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න සක්කාය දිට්ඨිය නැති කරගන්න නැතුව සෝවාන් වෙන්න බෑනේ ආර්ය බුද්ධලයක් නිවන් දකින්න මූලික බීජ තුන ඔය තියෙන මූලික බීජ තුන ඔය තුන අපි අවබෝධ කරගන්න ඕනේ රහත් වෙන එක පස්සේ වෙන්නේ මූලිකව සෝවාන් වෙන්න ඕනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ තුන අපි මේක තේරුම් අරගෙන මේක අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරා කියන්නේ ඒකින් බැහැර වෙන්න ඕනේ ඊගාවට ශෝකේ ශෝක නොකරන කෙනෙක් ඉන්නවද දුකක් දුම්නසක් දැනෙන්නේ නැති කෙනෙක් ඉන්නවද දුක දුම්නස දැනෙන ඕන කෙනෙක් ශෝක කරනවා ඕන කාරණාවක වැඩිපුරම තියෙන්නේ ඕක පරිදේව අපි ඉස්සරහට කතා කරමු කායික දුක කය දුක් ඇති වෙන්නේ නැද්ද ඊගාට චෛතසික දුක මේ සිතන දේවල් වලින් ඇති වෙන දුක නැද්ද? හිතන පතන ඔක්කොම වෙනවද ඒ විදිහටම? නෑ. එන වෙන්නේ නැත්තම් ඒව දුක්. ඊගාවට උපහාසයටපත් වීම. අපි ඉස්සරහට කතා කරමු ඔක වෙනවා. ඒ වෙන නිසා තමයි මේ මිනිස්සුන්ට මේ ප්‍රශ්න ඉස්සරහට ජීවිතේ මේ ඇදගෙන යන්නේ මෙන්න මේවෙන් මිදිලා ගන්න ඕනි පිරිසිදු සිත ගන්න තමයි මේ ශාරීරික පාරිභෝගික උද්දේශිත කියන තුන තියෙන්නේ ඊගාවට මිනිස්සුන්ට තුම්බිය ඇති වෙනවා සංසාරයෙන් එන හේතු තියෙනවා මියගිය ඥාතියින්ගෙන් ප්‍රශ්න ඇති වෙනවා ඊගාවට මේ ආපෝ වායු තේජෝ පඨවි කියන හතර මහා භූතයන්ගෙන් ඇති වෙනවා මේ ඉර හඳ ග්‍රහචාර වලින් එනවා මේවා මේ මිනිස්සු ප්‍රතික්ෂේප කළාට මේවා මේ ලෝකෙ තියෙනවා. දැන් අපි උදාහරණයක් ගහ ලෝකෙ හිරු එළියෙන් ඉරෙලිය වැටෙන්නේ නැති තැනක ගහක් කොලක්වත් හැදෙන්නේ නැහැ. මුට්ටියකින් වහලා තිබ්බහම ගහේ වෙනස් වෙනවා. ඉතින් මේවා අපි තේරුම් අරගන්න ඕනේ. මේ ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි නිවන් දකින්න තියෙන මාර්ගය. මේ කිසිවක් ප්‍රතික්ෂේප කරන්න බෑ මේ ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ගයට අයත් දේවල් තමයි ලෝකයේ මේ මිනිස්සු බුදුහාමුදුරන් වහන්සේලා දේශනා කළා තියෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කළා තියෙන ඒවා පෙන්වලා දීලා පිළියෙල කළා දීලා තියෙන්නේ. ඒකින් මිනිස්සු රහත් වුණා. මේ සිංහලේ රහත් වුන් නැද්ද? ප්‍රමාණයක් කරන්න පුළුවන්ද? දැන් එදා රිට්ට කුමාරයා ඇතුළු 50ක් මිහිඳු මහාමුදුරන්ගේ සිංහල රහත් වුණා. මුලින්ම ලංකාවේ රහත් උනේ ඉන්දියාවේ කෙනෙක් බණ්ඩුකෝපාසකනේ. යානි පළවෙනි රහතන් වහන්සේ පළවෙනි මහාන වෙච්ච එක්කෙනා. එයා අනාගාමි වුණාන් පස්සේ කියනවා මේ සෝවාන් වෙන්න ඕනි කියලා සංඝ වෙන්න. දැන් අනාගාමි පුජ්‍යලයා උපාසක. බණ්ඩුකෝපාසක අනාගාමි උපාසක. මහානගරේ ලංකාවේ. සංඝකරේ ලංකාවේ. රහත්තුනෙත් ලංකාවේ පළවෙනි රහතන් වහන්සේ. ඒත් මිනිස්සු කියනවා. ඒ කිව්වට නෙමෙයි අපි මේක බලන්න ඕනේ. බලලා අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ 11 ගින්නෙන් දැවෙනවා. ඊගාවට අපිට තව බාධා තියෙනවනේ. නිවන් දකින්න මාර්ග පහක් තියෙනවා. ඒක පංච විමුක්තය කියලා පහක් තියෙනවා. එතකොට මේ පහත් මේකට අයත් වෙනවා. මේ පහ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගී කරගෙන මේ පහේට අදාළ විදිහට තමයි කටයුතු කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගී කරගෙන මෙන්න මේ පංච විමුක්තය කියන
පස්සාකාරයේ තමන් කැමති ආකාරයක් යොදා ගන්න ඕනේ. තමන්ට දරුවෝ ඉන්නව නම් ඒ දරුවෝ ඉන්න නිසා තමන්ගේ ජීවිතේ ඒ කටයුතු කරගෙන නිවනට යන මඟ හදාගන්න. රැකියාවක් කරනවා මේ රැකියාව කරගෙන නිවනට යන මඟ හදාගන්න. තමන්ගේ වයසේ හැටියට දැන් දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්නවා නම් අන්න එයාට ගිහිල්ලා මේ කැමති විදිහකට මේ පහම ඕන එකක් කරගෙන භාවනාවක් කරගෙන කැලේකට වෙලා හෝ කොහේ හරි ඒව කටයුතු කරන්න පුළුවන්. මේ කොටස් පහක් තියෙන මේ මාර්ග පහක් නිවන් දකින්න. එකම මාර්ගයක් නෙමෙයි. එතකොට ඒ උපයෝගී කරගන්න ඒවා තමයි ওই මිනිස්සු මේ ගොඩනගලා උදේසා සකස් කරගත්ත මේ ශාරීරික පාරිභෝගික උද්දේශිත කියන තුන. එතකොට ධර්මයේ ඇසීම. දැන් මේ ධර්මය අහන්න දරුවෝ ටිකත් එක්ක ඕන වෙලාවක දරුවෝ නිදාගත්තාම ඒ කටයුතු කරන වෙලාවට මේ ගිහි කාමභෝගී ජීවිතය ගෙවන අයට ඒක මාර්ගය. අර මාර්ගයේ ඉඳගෙන උපයෝගී කරගන්නවා මෙන්න මේ ධර්ම ශ්‍රවණය කරනවා. ඒක තමයි මගේ ජීවිතේ මට කරගන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් පැත්ත මාවත. ඒක නිසා මම ධර්ම ශ්‍රවණය බොහොම කරන්න ඕනි ධර්මය අවබෝධ කරගන්න කියලා. අන්න එයා ධර්මය අවබෝධ කරගන්න දරුවොත් එක්ක ඉඳගෙන ගෙදර දොරේ වැඩ ටිකක් කරගෙන ඒව නොකර ජීවත් වෙන්න බෑ ජීවිතයක් නෑ. ගෙවල් දොරවල් හදනේ කටයුතු වලට ඒවට සහාය දීගෙන මේ ජීවිතය ගෙවන්න ඕන. නිවන් දකින්නයි කියලා පැනලා ගිහිල්ලා බස් එක නගලා කෝච්චියක ගිහිල්ලා නිවන් දකින්න බෑ. ඔය අප්පුල කියන විදිහට. එතකොට ඊගාට ධර්ම සජ්ජායනා කිරීම. මේ ශාරීරික පාරිභෝගික උද්දේශ තුන ධර්ම සජ්ජායනා කරාන් පස්සේ ඒකත් නිවනට මාවත. බුදුහාමුදුරුවෝ සබ්බ පාපස්සා කරණම් කියලා කියන්නේත් ඒක. කුසල් කරගන්න කියන්නේ ඒක. ඒ කුසල් වැඩෙන්නේ අර සජ්ජායනාවද කුසල් වැඩෙනවා. අරව මූලික කරගෙන කුසල් වඩා ගන්න. එතකොට සිත පිරිසිදු වෙනවා. පිරිසිදු සිතුව සිතට සමාධියටපත් වෙනවා. සමාධිය ප්‍රඥාවටපත් වෙනවා. ප්‍රඥාවටපත් වෙලා අර තුන කඩාගෙන ඉස්සරහට දස සංයෝජනෙම කඩාගෙන යන්න පුළුවන්. ඒක භවයෙන් භවය හරි කරගන්න ඕනේ. ඒ භවයෙන් භවය වෙච්ච අය තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මූලිකව රහත් උනේ. ඒක කඩාගෙන ආපු අය. භවයෙන් භවය දැන් බලන්න බුදුහාමුදුර ළඟ දැන් ඔය අගසව් දෙනම බුදුවරු ගානකට ඉස්සෙල්ලා තමයි නිවන ප්‍රාර්ථනා කරේ. දානයක් දීලා ඉල්ලන්න බෑ කියනවනේ. දැන් මේ නිවන ඉල්ලුවේ නැද්ද? ප්‍රාර්ථනා කරේ නැද්ද? සියල්ලත් අර බුදුහාමුදුර ළඟයි මේ ඔක්කොම ඉල්ලනවයි කියලා කියන්නේ. මේ නොමග අරින්න කියන කතාව. නිවන ඉල්ලන්නේ නැද්ද? නිවන ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? දානයක් දීලා. ඒ කස්සප මේ ගෞතම බුදුහාමුදුරේ ශාසනය තමයි අගසව් දෙනම නිවන් දැක්කේ. ප්‍රාර්ථනා කරේ ඊට කල්ප ගානකට ඉස්සෙල්ලා බුදුරන්ගේ ශාසනවල. අන්න අර මේ අනුගමනය කරලා සිතේ කෙලෙස් දුරු වෙලා ගෞතම බුදුහාමුදුරේ ශාසනයේදී අවශ්‍ය කරන ධර්ම කරුණු ටික අවබෝධ වෙලා රහත් දුකින් ඈතර වෙලා රහත් වෙනවා. ඒකට කාලයක් තියෙන මේක ප්‍රගුණ කරන්න ඕනේ. මේ ඔක්කොම ඇතැරලා ගිහිල්ලා එහෙම කරන්න බෑ. මේ ගිහියන්ට විශේෂයෙන් මහාන වෙච්ච අපිටත් බැරි කමක් තියෙන්නේ. සතර කර්ම එනවා පස්සේ. ඒවෙන් අයින් වෙන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ බෑ අටලෝ දහමට කාටත් පොදුයි. මේකට ලාභෝ අලාභෝ යසෝ වයසෝ නින්දා පාත කීසි ප්‍රශංසා අතර තමයි මේ නිවන හොයාගන්න වෙන්නේ. ඒකට අනුගමනය කළ යුතු ක්‍රම තියෙනවා. තමන්ගේ වෙනවා. ඊගාට ධර්මයේ මෙනෙහි කිරීම. භාවනා කිරීම. මේක තමයි පංච විමුක්තය. මේ මා කොටස් පහෙන් තමයි නිවනට ලබන්න මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ තමන්ගේ හැටියට. තමන් මේ ජීවිතේ ගෙවන හැටියට. ඒක ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා තමන්ට තියෙන කරුණු කාරණා අතරින් මේ ටික කරගෙන යන්න ඕනේ. මේව අනුගමනය කරන්න. මට මේකෙන් පුළුවන්මයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මට සජ්ජායනා කරලා නිවන් දකින්න මාවත හදාගන්න පුළුවන්. ඒක නිසා මම වේර විහාර වන්දනා කළා, ත්‍රිරිත් ටිකක් කියලා මේව කරලා අපි නිවනට යන මාවත පාද ගන්නවා කියන අවබෝධය තියෙන්න ඕනේ.
එහෙම නැතුව මේව අත්තරීම නම් නෙමෙයි. මේවට දොස් කියලා මේව වැඩක් නෑ අර මේ කියන ඒවා පිළි අරගත්තොත් තීන එකක් නැති වෙනවා. එතකොට මේවා කරගන්න තියෙන බාධා පහ. මොකද්ද? පංච නීවරණයක් තියෙනවා. මේ නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්දය කියලා කියන. ඒ කියන්නේ මේ වස්තුකාමයන් කෙරෙහි ඇලීම. පංචකාමය. ඒක තියෙනවනේ. වස්තුකාමයන්ට ගිහි අය ඇලිලා ඒව ඕනි. නැත්තම් ජීවිතයක් නෑනේ. ගියක් දොරක් ඕනි. යානයක් වාහනයක් ඕනි. දරුවෝ හදන්න තියෙනවා. උපකාමනේ පංචකාම. ඒගොල්ලන් අනාගතේ හදන්න තියෙනවා. ඉවයි වගකීම් තියෙනවා. ඒ සම්පූර්ණ ඒ කාම්භෝගී ජීවිතේ කාමසුඛලකාමී යෝගිය. ඉතින් මේක තේරුම් ගන්න. මේකට ව්‍යාපාදේ. ඔය මොනවා හරි වුණාන් පස්සේ අපිට ඇති වෙන්නේ නැද්ද? තරහක් මරහක් ක්‍රෝධයක්. අද මේ අනුන් කියන එකටත් අපි තව එක තරහ වෙනවනේ. උගෙන් පලි ගන්න මේ කවුරුවක් කිව්ව නිසා. අපිට පරිදි කළා නෙමෙයි. වෙන කවුරු හරි මේව විනාශ කරන්න අවුල් කරන්න කියපු හින්දා අපි තරහ වෙලා. මේ ව්‍යාපාදේ. කවුරුවත් කියපු හින්දා අපි අනිත් මිනිහත් එක්ක තරහ වෙලා. අපිට වැරදි කළා නෙමෙයි. හොඳට හිතලා බලන්න ඔය පින්වත් පිරිසට ඕව නැද්ද කියලා වෙලා. ඒක කරන අය මේ සමාජයේ නැද්ද කියලා. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පළ ගැනීම මේවා තියෙන්නේ හේතු ඒක. ඒවා තමයි අපිට තියෙන බාධා. අපි ඒව අහලා තින්නේ වැන් ඒවා නීවරණ කියලා හඳුන්වනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මේ නීවරයන් අපි නැති කරගන්න ඕනේ. අපි මේ ශාසනය විනාශ කරන්න කියලා ගිහිල්ලා ශාසනයේ අරහාමුදුරන්ටයි මේ ආමුදුරට ප්‍රශ්න ඇති කරනවා. කරන ගමන් නිවන් දකින්න කියලා. අරහාමුදුරන්ට මේ ආමුදුරට බයිනවා බැන අපි නිවන් දකින්න මේව කරපන් කියනවා. කවදාවත් එහෙම නිවන් දකින්න ඌටත් බෑ ඒවා අහන්නේ කාටවත් බෑ. හරියට අර මට නායක ආමුදුර කරා වගේ. උඹ ඔය පන්සලේ මේ ආමුදුරට දීලා උඹ අතන්ට ඵලයක්. අන්තිමට ඌට ප්‍රශ්නේ ලොකු ආමුදුරට පස්සේ මට ප්‍රශ්නේ ඒකට නිවන් දකින්න බෑ. ඊටපස්සේ තන ඉන්න දුන්න නම් ඌත් ඒ යන තැනක ගිහිල්ලා නිවන් දකින්න. ලොකු ආමුදුරත් මේ පස්සේ නායක ආමුදුරත් මේ පස්සේ මැදිහත් වෙන්නේ නැහැ. එතන කරගෙන යන අඩුපාඩුවක් තියෙනවා අන්න ඒක හදලා දෙනවා. ඒ වගේ ඒවා කරනවා. ඉතින් මෙන්න මේවෙන් මිදෙන්න ඕනේ. නැතුව නිවන් දකින්න බෑ. මස් කෑවේ නැතේ මාළු කෑවේ නැතේ කියලා. මලකුණක් කෑවේ නැහැ කියලා නිවන් දකින්න නම් හම්බෙන්නේ නැහැ. එතන කොහොමත් නිවනක් නැහැ. එතන දිට්ඨියක් තියෙන. ඒ දිට්ඨිය මේ හේතුවක් තියෙනවා. මම මේක නිසයි නොකන්නේ කියලා. ඒ හේතුවක් තියෙනකන් නිවනක් නැහැ. හේතුව තියෙනකන් නිවනක් නැහැ. හේතුව නැති තැන නිවන. එතකොට උද්දච්ච කුක්කුච්ච කියලා තියෙනවා. මොකන්ද නොසන්සුන් කම පසුතැවීම. මොනවා හරි වුණාන් පස්සේ කලබල වෙලා මේවට හේතු හොයලා දැන් මේ අපිටත් ඒව කරන්න වෙලා තියෙනවා. දැන් අපි විනාශ කර අපිව දාලා ශාසනය විනාශ කරන්න හදනකොට අපි සංසුන් වෙනවද? සංසුන් වෙලා පුළුවන්ද? ඒක මට විතරක් වෙන එකක් නම් කමන්නේ ලෝකෙටම වෙන එක. කෝටි 55 බෞද්ධ ජනතාව ඈ අපි මේවට උත්තර හොයන්න යනවා. ඒකට බොන්නත් වෙනවා. උපහාසයටපත් වුණා. රණ්ඩු වෙනවා, කෑ ගහන්න වෙනවා. පොඩ්ඩක් සැරෙන් වරෙන් කියන්න වෙනවා. ගැටීම් ඇති වෙනවා. මේ ලෝකයා සමාජයේ ජීවත් වෙනකොට ඒව වෙනවා. මේ ඥාතියෙක් වෙලා හරි කර්මයේ උපදිනවා තමන්ගේ සහෝදරයෙක් හරි වෙලා. මන් දන්නේ මට නම් වෙලා තියෙනවා. ඊගාවට තියෙන විචිකිච්ඡාව. බොහොම නරක එකක්. බුදුදහම ගැන බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තියෙන සැකය. ඒ සැකේ හින්දානේ ඔය සෝවාන් වෙන්න ඕනි සංඝයා වෙන්න. ඒවා කියන්නේ සැකේ හින්දා. ඒගොල්ලන්ට සැකේ තියෙන්නේ. ධර්මයේ කෙරෙහි සැකේ තියෙන්නේ. ඒකනේ ඔය එපා කියන්නේ. බුදු පූජා එපා කියන්නේ මේ වැඩ නැහැ කියන්නේ. ඒගොල්ලෝ සැකේ ඒවා දාලා වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ සැක කරන ධර්ම. ඒගොල්ලෝ සෝවාන් නෙමෙයි ප්‍රශ්නේවත් නැහැ. බුදුහාමුදුරුවෝ කෙරෙහි චෛත්‍ය විහාර කෙරෙහි ඒගොල්ලන්ට සැකේ ඒව වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා. ප්‍රශ්නේවත් ඇදිලා නැහැ. මේ සැකේ මේගොල්ලන්ට මෙන්න මේ නීවරණ පහෙන් මිදෙන්න ඕන. මේගොල්ලෝ නීවරණවත් කඩිලා නැහැ. මෙහෙම කියන අය නීවරණවත් කඩාගත්තු අය නෙමෙයි රස්නේවත් සූලඟවත් ඇදිලා නැහැ බුදුදහමේ.
ඒක නිසායි මේගොල්ලෝ මේ විදිහට මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒක නිසා මේ ඊගාවට තියෙනවා මේ ආර්ය මාර්ගයේ තියෙනවා සීලය තියෙනවා. අපි බලන්න ඕනේ දැන් මේ අපිට අපි අවබෝධ කරගත්තා, අපි දැනුවත් වුණා. එකෙන් එකව අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ධර්ම දේශනා කරනවා කියන්නේ හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට ස්ථානයක් දීලා ඒ ස්ථානයට එන දායක පිරිසට එන විදිහට තමන්ගේ දායක පිරිසට ධර්ම දේශනා කරන්න හාමුදුරුවන්ට තැනක් තියෙන්න ඕනේ. දැන් මම රහත් වුණා කිව්වොත්, රහත් වෙලා තිබ්බොත් මට ඒ රහත් වෙච්ච අවබෝධය ලෝකයට දායාදේ කරන්න, ඒකට මූලිකත්වයක් අරගෙන කටයුතු කරන්න, ඒක අග මුල ඉඳලා කියා දෙන්න. මේව කොටස් කරලා මේ පිරිස මේ තත්ත්වෙ ඉන්නේ, මේ පිරිස මේ තත්ත්වෙ ඉන්නේ කියලා දැනුම් තේරුම් කරගන්න. ඒවට තැනක් දෙන්න ඕනේ. තැනක් දීලා බලන්න ඕනේ කරන්නේ මොකද්ද කියලා. මේක තැන දුන්නාන් පස්සේ විනාශ කරන්න බෑනේ. තැන දුන්නට පස්සේ විනාශ කරන්න හම්බෙන්නේ නැහැ. මම මගේ හැටි දන්නවනේ. ඔය කිව්වේ නැති වුණාට මගේ හැබෑත්ත දන්නවා. ඒක නිසා තැනක් දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. මම සිවුරු දාලා යන්නේ කොහේ හරි ඉඳගෙන මමත් කර කූලර මාදලා දෙන්නේ මම. ඒක ඇතුළට වෙලා හරි මම ඉන්නවා. මම සිවුරු දාලා යන්නේ නැහැ. මම මැරෙන්නේ සිවුරු උඩ. ඉන්න ඒක මගේ ප්‍රතිපත්ති, ඒක මගේ අරමුණ. මම අරව කරනවා. ඒ මිනිස්සු මේ අපිව වරදට අල්ලන්නේ, ඒගොල්ලොම වැඩක් කරනවා. මේ අල්ලන්නේ. ඒගොල්ලොම කහනූල් ලොතනවා පිරිකරවල වල මේ අල්ලන්න. මම කියන්නේ පෙ උතන්න මට ඕන්න. මේ මට උමනාවක් නෙමෙයි තියෙන්නේ. අනිත් අයට උමනාව අවශ්‍යතාවය තියෙන්නේ. ඒකනේ කියන්නේ මේක ඉවරයක් කරපන් කියලා. ඒගොල්ලෝ සැලසුම් කරන්නේ ඒක. ඒගොල්ලන්ට එක කරගන්න මට කියලා. එතකන් තැන දෙන්නෙත් නෑ, මුකුත් නෑ. මහානායක හාමුදුරුවෝ කුරුවිට හාමුදුරුවෝ කරෙත් ඒකයි. නැත්තම් මගේ පන්සලනේ. මම ලොකු හාමුදුරුවෝ ලොකු ගෝලයා. විශාල ශිෂ්‍ය පරම්පරාවට අයත් වෙනවා. නමුත් මට පන්සල් ඕනේ හින්දා නෙමෙයි. මට තිවුරු ඕනිකම තියෙනවා. මේක පොරවගෙන මගේ හිත හදාගෙන මට ගමනක් යන්න ඒත් ඒක යන්න දෙන්නෙත් නෑ. ප්‍රශ්න ඇති කරනවා. ඒ කොහොම වුණත් මම මේවට මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේව ඇති වෙන්න ප්‍රධානම හේතුව වශයෙන් තියෙන්නේ මෙන්න මේ බාහිර බලපෑම් ටික. සිත් අඳුර ගන්න ඕනේ. මේ පංච විමුක්තාය කියන එක නිවන් දකින්න අඳුර ගන්න ඕනේ. පංච නීවර ධර්ම අපි වැහිලා ඉන්න මෙන්න මේවා අපි ඒවා කෙරෙනවද අපි ඇති කියලා අපි හඳුන ගන්න ඕනේ. ඊගාවට ආර්ය මාර්ගය ඒක හඳුන ගන්න ඕනේ. ඒව ඉගෙන ගන්න ඕනේ. ආර්ය මාර්ගයෙන් මොකද්ද කරන්න තියෙන්නේ? උපයෝගී කරගන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඊගාවට චතුරාර්ය සත්‍ය පිළිබඳ පළවෙනිම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊගාවට මේ සීලය ගැන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයට අයත් වෙන සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඊගාවට අපි අවබෝධ කරගන්නවා අපිට තියෙන කෙලෙස් මොනවද කියලා. මේ කෙලෙස් මොනවද කියලා අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපිට කොහේවත්ම කොයිම වෙලාවකවත් අපි දන්නේ නැහැනේ අවබෝධ කරන්නේ කොහොමද? දන්නේ නැතුව අවබෝධ කරන්නේ කොහොමද? ඒකින්ද අපි මේව ඉගෙනගෙන අහලා බලලා මෙන්න මේවට මූලිකත්වය දෙන්න ඕන. මේවට මූලිකත්වය දෙන්න මේව අවබෝධ කරගන්න මෙන්න මේ සිත පිරිසිදු කරගන්න ඕන. සිත පිරිසිදු කරගන්න ඕනේ නිසා තමයි බුදුහාමුදුරු කුසල් කරන්න කියලා කිව්වේ. ඒකට තියෙන්නේ කුසල් කරන්න, කුසල් කරගන්න තියෙන තුන තමයි ශාරීරික පාරිභෝගික. ඔය අප්පුල එපා කියන්නේ ඔන්න ඕක. ඔය අපිට ආදරයටවත් ශාසනයට ආදරයටවත් නෙමෙයි. ආයෙවට ආදරයක් තියෙනවා නම් ඕවා කරන්න එපා කියන්නේ නැහැ. ඒව අනවශ්‍යයි කියලා කියන්නේ නැහැ. එතකොට අපිට තියෙනවා මේ සිත කෙලෙසන චිත්ත ක්ලේශ කියලා උපක්ඛිලේශෝ චිත්තස්ස උපක්ඛිලේශෝ කියලා පාලියෙන් කියන සිත කෙලෙසන ධර්මතා. අපි මේවා එකින් එක අරගෙන මේවා මාවලෙක් කළා මේවා තියෙනවද අපිට විසඳ ගන්න. අපේ සිතේ ඒවා තියෙනවද කියලා අපි බලන්න ඕනේ. මේ පංච විමුක්තාය කියන මාර්ග පහේ මේවා නිවන් දකින්න පහටම මේ කොයි මාර්ගයකටත් මේක අවබෝධ කරගන්න තියෙනවා. මේවා මේ අප්පුල කියන්නේවත් නැහැ. කරන්නේ පරියාපත්තියට මේ පවතින එක නැති කරන්නේ ඒකට බලපෑම් කරන එක තමයි.
මුලින්ම තියෙනවා අවිද්‍යාව කියලා. කෙලෙස් 16කට මේ වෙන් කරලා තියෙනවා. 1500කට තියෙන ප්‍රභේදත් එක්ක මූලික 16ක් තියෙනවා. මේ භවයේ එකක් හරි හදාගත්තොත් එන භවයේ තව එකක් හදාගත්තා. ඔහොම ගිහිල්ලා තමයි ඔය රහතන් වහන්සේලා රහත් උනේ බුදුවරු යටතේ. නැතුව මේ ඒ භවයේම ඉපදිලා රහත් උනා නෙමෙයි. කල්ප ගානකට බුදුවරුන්ගේ ශාසනවල දන් දීලා ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ ඉපදිලා ඒ 1 2 3 4 මේවා ප්‍රහීන කරගෙන දැන් ওই ගිරව් දෙන්න ගිහිල්ලා වැටෙනවා වගේ. ඒ තාපසය ළඟට වැස්සාම තාපසය, එතනින් ගියාන් පස්සේ හොරා ළඟට වැස්සාම හොරා දරුණු මිනිමරුව වුණා. මේ උපමා කළ බුදුහාමුදුරුවෝ මේවා පෙන්වලා දීලා තින් තේරුම් ගන්න. අපිත් මේ භවයේ ඒ තැන්වල උප්පැත්තිය ලැබුවොත් එහෙම අපිටත් ඒව වෙන්නේ. එතකොට තව දීර්ඝ වෙනවා සංසාරේ. මේ පුහුණු කරාට ප්‍රාර්ථනා කරාට. ඒ නිසා අපි පුහුණු කරන්න ඕනේ ඒ තැන්වල උප්පැත්තිය නොලබන ශාන්ත පරිසරයක උප්පැත්තිය ලබන්න. ඒවට සිත පිරිසිදු කරගෙන සිතින් අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. අන්න අර අවසාන වශයෙන් මිය පරලෝ යනකොට අර ප්‍රතිසන්දි සිතට ගන්න. මේවා නොකර මේ ඉඳලා විල්ල ප්‍රතිසන්දියක් ගන්න බෑ. මොකද එදාට උසාවියකුත් නැහැ. කර්මයේ කර්මඵලයට හෘද සාක්ෂිය අනුව එදාට විසඳන්න කාටවත් බෑ. අනේ අරයා කිව්ව හින්දා මම මෙහෙම වුණා. අනේ මම දන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ එදට. සුතිසිත හදෙන්න නම් මේව කළා තියෙන්න ඕන. මේ අවබෝධයක් ඇතුව තියෙන්න ඕනේ. එතකොට වර්ධනය වෙනවා සිත. දැන් බුදුහාමුදුරු දේශනා කරනවානේ. කාය සංවරෝ, වාචා සංවරෝ, මනස සංවරෝ. දැන් මේ මනසට එකක් හිතුනහම ඒකට අදාළ චෛතසිකයන් තමයි තව පහළ වෙන තරමක් පහළ වෙන්නේ. කෙනෙක්ගේ දිහා කොරකම් කරන්න හිතුනොත් ඊළඟට හිතෙන්නේ මේක ගන්නෙ කොහොමද කියන එකනේ. අහුවෙන්නේ නැති වෙන්න. ඒකට අවශ්‍ය කරන හිසිත තමයි ඊළඟට එන්නේ. ඒක නිසා මේ සිත මූලික වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ ධම්මපදයේ පළවෙනි ගාථාවෙනුත් මනෝපුබ්බං කියලා කියන්නේ. මේ හොඳට දකින්න ඕනේ කරුණු කාරණා. මේව තමයි අවබෝධ කරගන්න ඉස්සෙල්ලා. ප්‍රඥාව පහළ කරගන්නේ මේවැ. ඒ සිත මුල් වෙනකොට ඉතිරි චෛතසිකයන් පහළ වෙනවා. එතකොට දැන් අපිට අවිද්‍යාව කියන්නේ විසම ලෝභයව තත්පත් කර ගැනීමේ දැඩි ආශාවක තෘෂ්ණාවනේ. දැඩි ආශාව ඇලීම තෘෂ්ණාව. අවිද්‍යාව කියලා හඳුන්වලා තියෙන තෘෂ්ණාව ඔක වෙන දෙකක් කියලා හිතාගෙන අපි වෙන වෙන මාර්ගවල තියෙන එකත් අයින් කරන්න යනවා. මේ තියෙන හිත කෙලසන ධර්ම. මේවා තියෙනකන් නිවන් දකින්න බෑ. මේවා තියෙනකන් සීලබ්බත පරාමාස. එතනින් ගියාන් පස්සේ විචිකිච්ඡාව, සක්කාය දිට්ඨිය මේ තුන නැති කරන්න බෑ. ඒකින්ද මේ තුන මේවා අවබෝධ කරගන්න මූලික වශයෙන්. ඊගාවට තියෙන ව්‍යාපාදය. දැන් අර පංච නීවරණ වලක් තියෙනවනේ. මේක තියෙනවා. ඒ කියන්නේ අනුන් නසනු කැමැත්ත. අනුන් නසල කැමැත්ත. දැන් ওই ව්‍යාපාදයේ තියෙන හින්දානේ අනිත් මිනිහ නසන්න හදන්නේ. මේ වෙයි පාරෝ එපා උඹලව කරන්න එපා රෙමි කියලා මේක තමයි ව්‍යාපාදය. ඊගාවට ක්‍රෝධය, තරහව. ඊගාවට තියෙන උපනාහය, බද්ධ වෛරය. බද්ධ වෛරය. ඔක තියෙනවනේ දැන් ඔය ඕන තරම් මිනිස්සු කරන්නේ. අනුන්ගේ කීමට තරහ වෙනවා කියලා මං කිව්වේ. ඊගාවට ඔබට කවුයි හරි දෙන්නම් පලි ගන්න හිතේ තියාගෙන ඉන්නවා. තන එනකම් බලන් ඉන්න. තව කවුරු හරි තරහ වුණා නම් මුගෙත් එක්ක හේත් වෙලා හරි අර බද්ධ වෛරේ පලි ගැනීම. මේව මිනිසුන්ගේ නැති වෙන්න ඕන. මේ මෛත්‍රිය කියන එක ඕනෝව මෛත්‍රිය කරන්න ඕන. මස් කෑල්ල නොකෑම මෛත්‍රිය කිරීම නේ මලකුණක ප්‍රශ්නයක් නෙමෙයි. මේ බෝධියේ ප්‍රශ්නයක් නෙමෙයි. මෛත්‍රිය කියන්නේ ඕනෝව. ඕව නැති කරගන්න ඕන. ඕව නැති ජීවිතයකට අදිතාලම යොදා ගන්න ඕනේ. ඕකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. ඊගාවට තියෙන මක්කය. ඉරිසියාවට අයත් වෙනවනේ ඔක. මක්කය ඉරිසියාවට අයත් වෙනවා. මොකද්ද ಗುಣ මැකීම. අනේ අර යා හොඳයි එහෙමවත් ජීවත් වෙනවා කියලා කියන්නේ නැහැ. එහෙම නැත්නම් අර මනෝ සාම්දුර හොඳයි නේ මෙහෙම කටයුතු කරනවා
එයාට චෝදනා කරන්න එපා රේමේ කියලා කවුරුත් එහෙම කියන්නේ නැහැ. කවුරුත් එකතුලා චෝදනාවට තව ටිකක් ගල් ටිකක් පෝර ටිකක් දාලා ඒක වැඩි කරනවා. ඒක තමයි මක්කේ කියලා ගුණමැකි. පලාසය. ඒ මොකද්ද? ගුණවත්තුන් හා තමා සමාන කොට සිටීම. දැන් මේගොල්ලන්ට වෙලා තින්නේ ඒකනේ. බුදුහාමුදුරට එහා ගිහිල්ලා තින්නේ ඒකනේ. හරි මම තමයි දන්නේ ඈ කියලා ඔය කියන්නේ අන්න අර කෙලස්. පැහැදිලි කෙලස් වලින් පිරිච්ච මිනිස්සු. ඊගාට ඊර්ෂ්‍යාව නැද්ද ඇති වෙන්නේ? තියෙනවා. මේ සේරට මූලික හේතුව ඒකනේ. ඊර්ෂ්‍යාව කුහකකම අනුන්ට ලැබෙනවට ඉවසන්න බැරිකම් පන්සලේ හාමුදුරුවෝ තියනවා බලන් ඉන්න බෑ. පන්සලේ හාමුදුරුවෝ ගෑනු ටික එකතු වෙලා සලකනවා බලන් ඉන්න බෑ. කතා හදනවා. රැයිලි වෙනකන් නිදිම රාගෙන හොයන පන්සලේ හාමුදුරුවෝ. ගෑනු ටික සලකනවා ඈ ගෑනු ටික හින්ද තමයි ශාසනයක් ඕකලටත් තියෙන්නේ. පාසකූල දෙන්න හරි. නැත්තම් පාසනියක් නැහැ ඔය අප්පුලා හිටියන. ලිංගික ඉරිසියාව. පැහැදිලිව කියනවා නම් ලිංගික ඉරිසියාව. මේ ඉරිසියාව නිසා නොවේක් ඒව කරනවා. ජක සතුටු වෙන්නේ නැහැ. අනේ පන්සල හොඳට තියෙනවා කියලා සාදු කියන්නේ නැහැ. අනේ හාමුදුරුවෝ සැප පහසු වාහනේ පූජා කරලා තිනවා කවුරු හරි කොහොම හරි අරගෙන තිනවා කියලා ඒවල් දැකලා සතුටු වෙන්නේ නැහැ. හාමුදුරුවෝ නිවන් යන වාහනයක් ඕනි දාන. මේ වාහනේ තියෙන කෙනෙක් 10ක් තියෙන කෙනෙක් කල්පනා කරනවා මං 10ක් ලැබිලා තිනවා මේ පෙර දීපු හින්දා දැන් ඒක ලැබිලා තිනවා ආයි මං දෙන්න ඕනි ආයි ලැබෙන්න නම් කියලා වාහනය පූජා කරනවා. දැන් ඕක පූජා කරාම ඕක ගන්නව නැද්ද? අද දානයකට වඩින්න ඔය පාරවල් ගානේ ඉන්නකොට ඒකට කතා කියන. දැන් රුක්ක මූලගත ගතෝ වෙච්ච මම ගහක් යට බෝධියක් යට ඉඳලා මට පඳුරු ගාන රින්ගනවා කියලා ආලිය ලව්ව කියෙවි බැන්නේවි. ඊගාවට එහෙම කියනවා. වාහනෙන් යනවා කියලා එහෙම කියනවා. මේ සේරම විනාශ කරන්න දාන උප්පරවයි. හෙලිකොප්ටරයක් පුළුවන් නම් අරන් දෙන්න ඕනේ හාමුදුරන්ට යන්න. අන්න ගමේ පන්සලේ දායකයෙකුට වෙලා හෙලිකොප්ටරයකුත් අරන් දීලා හාමුදුරන්ට බොහෝම සලකනවා සපපාසු අපේ පන්සලේ හාමුදුරන්ට කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව කළා වැඩක් නෑ. මේක තමයි ඊර්ෂ්‍යාව. මසුරුකම්. මේ මසුරුකම කියන එක මේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේශනා කරන්නේ හාමුදුරන් වහන්සේලාට ධර්මයේ. මසුරුකමට ඇවිල්ලා ආවාස. ආවාස කියන්නේ ඔය ගෙවල් දොරවල් වල තියෙන තණ්හා හදන්න ඕනේ. ඊයක් හොඳට හදා ගන්න ඕනේ. යානයක් පහනයක් ගන්න ඕනේ. හැබැයි ඒක කවුරුවත් අල්ලනවට ඒක කාටවත් නොදී අදිසි පන්සලේ හාමුදුරුවන්ට වඩින්නේ දානයකට බණකට පෙරහැරකට නොදී පින්කමකට නොදී ඒව මසුරුකම්. ලාභ කුල වන්න ධම්ම කෙරෙහි තියෙන ඇලීම. ලාභ කියන්නේ අනිත් එක්කෙනාට ලාභයක් මොනවා හරි ලැබෙනවා නම් ඒක බලන් ඉන්න. කුල කියන්නේ මාන්නය. දැන් ඔය අපේ උන්ට තියෙන හීන මාන්නේ. උන් දන්නේ නැහැ මේ රටේ උන් කවුද කියලා. උන් හිතාගෙන ආචාර්ය කියන්නේ මේ අඩු කුලේ කියලා. ඒක උන්ට වෙලා තියෙන්නේ. නමුත් ආචාර්ය කියන අඩුද? කඩෙන් දීපු එකක්ද? නෑ. ලංකාවේ තියෙන ඉහළම කුලේ ආචාර්ය. ජාතීන් උරුම වෙච්ච තැන ප්‍රධානයි. ගුරුවරයාට කියන නමනේ පාලි වචනේ ආචාර්ය. නැත්නම් ගුරුවරයා. කාටත් අවවාද අනුශාසනා දෙන ගුරුවරයා. ඌ අඩුයි. මේ හීනමාන. ඔක ඔළුවට ගන්න එක මහා මාන. කුලේ ඔය කවුරුවක් කිව්වට සුද්දට ඕන විදිහට ඕව කරාට අපි බාර ගන්න ඕනේ නෑ. අපි කෙලින් කතා කරලා ඉන්න ඕනේ.
දැන් මම ඉන්නේ මම බැලුවා මේක නම් හරියන්නේ නැහැ හැම එකම බාගෙන එනකොට අම්මට තාත්තට එහෙනම් මමත් ඒ තරම් බූරුවෙක් නෙමෙයිනේ අවශ්‍ය තැන මමත් සිංගල හාන් කැමති වෙලා හොයලා බලලා තමයි මේ මහානකම කරන්නේ ඊගාට ඔක බෙදා ගන්න වන්න දැන් හැදෙරුව ඇයි බැමි බාන්නේ අර නිකායේ මේ නිකායේ අන්තිමට තත පංචයත් මහානකමේ හරි පිළිවෙලක් නැහැ ඒව බාන්න ඕනේ මහානකමේ හරි පිළිවෙලක් ඇති මහානකම පේන රූප සමන රූප කාය තියෙන්න සමන රූප කාය තියෙන්න ඒ විදිහට ඉන්න ඕනේ සමන රූප කාය තියෙන්න කවුරු හරි එකතු වෙලා මේව කරාට ඒව අඩුපාඩුකම් වැරදි නෙමෙයි අඩුපාඩුකම් ඒව හදා ගන්න ඕනේ ඒව හේතු කරගන්න හොඳ නැහැ ඒවන් අර මාන්නයට ඇති වෙන වන්න ධම්ම යම් කරුණු වලට ඇලීම ඒ ඇලිලා තියෙන්නේ අපි යම් නිකාය අපි අහි බැමි බාන්න අමරපුර නිකායට බාන්න අයිති නැහැ මොකද්ද මේ ධම්මේ මාන්න අන්තිමට ඒකට ඇත්තේ නැහැ තත පංචේවත් සිද්ධ වෙලා සමන රූප කයත් නැහැ අපි මේ තරහකට මරහකට කියනවා ලොකු කමකට කියනවා නෙමෙයි මේක සත්‍ය මේකනේ බුදුහාමුදුරු කියපුවා මේකනේ කෙස් පැවුල් බාන්න කියලා ඒක බාගෙන ඉන්න එකව බෙදනවා ඊගාවට ආපේ නිකාය අර නිකාය මේ නිකාය කියලා මෙන්න මේවා බේද නැතෝ සියම් නිකාය රාමඤ්ඤ නිකාය කියන එක බේද නෙමෙයි ඒවා ඒ රටවල් වලින් උපසම්පදාව ගෙනාපු හැටියට තමයි මේ නිකාය නිකාය කියන්නේ ධර්මයට කියන නම ශාසනේ ආගම කියන්නේ මේ ධර්මයට කියන නම් මේ ශාසනයට කියන නම් නිකාය කියන්නේ ශාසනයට කියන නම මජ්ක්‍ධිම නිකාය දීඝ නිකාය මේ අපි හදාගෙන තින්නේ මෙන්න මේ ධම්ම මෙන්න මේවා ඒවට තියෙන ඇලීම ඒව හේතු හදාගෙන අන්න හාමුදුරු බෙදාගෙන කියලා හාමුදුරුන්ට බයි නමුත් හාමුදුරු බෙදලා තියෙන වෙන්නේ එකම බුදුහාමුදුරුගේ මොකටද මම ඒ හාමුදුරුගෙන මම කිව්වේ මම සබ්බ දුක්ඛ නිස්සරණ කිව්වේ ඔබ සබ්බ දුක්ඛ නිස්සරණ කිව්වේ ඔබ එක විදිහටයි මම එක විදිහට ඉන්න ඕනේ නෑ නේද අපේ හාමුදුරුවෝ කියලා මම කිව්වා ඒ වගේම මට ඉතින් මම දැන් කියන්නේ මේ තතු පංචයට ඕනි එයත් ඒ විදිහට ඉන්න ඕනේ මාත් ඒ විදිහට ඉන්න ඕනේ නැත්තම් සම රූපකයක් නෑ ඉතින් මේවා තමයි අපිට දැනෙන අවබෝධ අපිට හිතෙන දේවල් මේවා අපේ වරදක් නෙමෙයි ධර්මයේ තියෙනකොට අපි හිතලා බලනකොට අපිට මේවා පේනවා ඒකයි මේ කියන්නේ නැතොත් තරහකට ලොකු කමකට කියනවා නෙමෙයි එතකොට තව තියෙනවා මායාව තමාගේ පව් සැඟවීම බොරුව කරන එක වංචාව ඕක ගිහි අය ළඟ නැද්ද තියෙනවා මායාව තමාගේ පව් සැඟවීම පවක් කරාන් පස්සේ ඕක තියෙන හාමුදුරුවෝ ළඟ තමයි ගොඩක් තියෙන්නේ ඕකට අවශ්‍ය කරන විනය රටේ දේශනාවෙන් ඕක තමයි විනය තියෙන්නේ තමන්ගේ අඩුපාඩුවක් වුණාන් පස්සේ මේ අඩුපාඩුව මේකයි කියලා දේශනා කරගන්න. ඉතින් දැන් ඒව හදාගන්න. ඒව සංගවගෙන ඉන්න සිද්ධ වෙලා තින්නේ විනය කරගන්න යන තැනක් හාමුදුරන්ට නැහැ. ඒක තමයි ලොකුම අඩුපාඩුව. විනය කියන්නේ මොකද්ද? සීල කියන්නේ මොකද්ද කියලා දායකයෝ දන්නේ නැති හින්දා හාමුදුරන්ට බයිනවා ගහනවා දොස් කියනවා අඩුපාඩුකම් කියනවා හාමුදුරුවෝ හරියට නැහැ කියලා. සසල කර්මයට වෙන දේවල් මේ රෝගදේශ මෝහ පහළ වෙන අවස්ථාවල් අටලෝ දහමට කලම්පත් වෙන අවස්ථාවල් වලට වෙන දේ හදාගන්න සීමා මාලක ටික රටේ ලැහත් වෙනවනම් නායක ආම්දුල්ල කවුරු හරි ඒවට පච්චල ඒ කාල දවසට හරි ද ඉස්කෝලේ උගන්නන එක නෙමෙයි කරන්න ඕනේ සල්ලි දීලා රජේ සීමා මාලක ටික උගන්නන්න ඕනේ ඒ ආම්දුල්ලට ඒක කරගන්න විනය උගන්නන්න එතකොට ඒකයි කෙරෙන්න ඕනේ රටේ ඒකටත් මේ තියෙනවනේ පස් හේතු පහ හාමුදුරුවෝ වැඩි වෙලා ඉන්නකොට බුද්ධිය තියෙන හාමුදුරුවෝ නැතිව උගත් හාමුදුරුවෝ ඉන්න කාලෙ වෙනකොට ආසවට්ටාය ධර්ම කියලා තියෙනවනේ පහ ඒව යෙදෙන්න එතකොට මේවා ගිහි අය නැත්තම් ඒවා හාමුදුරුවෝත් කතා කරලා ඒවා ඇති කරගන්න ඕනේ මේවා එපා පහන් තියන්න එපා පූජා තියන්න එපා පහන් එපා
පින්කම් කරන්න එපා කියන එක නෙමෙයි කරන්න ඕනේ. මෙන්න මේවා හදන්න කතා කරන්න ඕනේ. නියම බෞද්ධයෝ නම් ශාසනයට ආදරයක් තියෙනවා. මේක රැක ගන්න ඕනේ නා. කවදා හරි නිවන් දකින්න තව බව 35ක් 40ක් මිනිස්සුන්ට තියෙන්න පුළුවන්. 2500යි තාම ගිහිල්ලා තින්නේ. උපදින බව තියෙනවා. උපදිලා නිවනට මඟ හදාගන්න තාම කාලේ තියෙනවා. මේ බුද්ධෝත්පාද කාලේ. මේක ඉවරයි අරකයි මේකයි හේතු හදලා විනාශ කරලා හරියන්නේ නැහැ. එතකොට සත්‍ය ඊගාට මායාව මේ සත්‍ය බව මේ ಗುಣධර්ම පෙන්වමින් අන්‍යයන් රැවටීම කෛරාටකම කියලා කියන්නේ. කප්ටේ කෛරාටකම් මේව නැති වෙන්න ඕන. දැන් කාල වෙලා අඩුයි ඔන්න 16 ඊළඟ ටික තම්බය දැඩි බව ඊගාවට මානිය අනුන්ට වඩා හීනයි සමාන මාන මම කලින් කිව්වේ ඒ මානිය. ඊගාවට අතිමානිය. අතිමානය කියලා කියන්නේ අන් අයට වඩා උසස් ලෙස සිටීම. නිහතමානීකමක් නැහැ. මදය මේ ජාතිය නිරෝගීකම ගෝත්‍රය නිසා මත්වීම ලොකුකම මත්වීම මදය. ප්‍රමාදය පංචකාමයන්ට ඇලී නිසා නිවනට පමා වීම. මෙන්න මේව තේරුම් ගත්ත නැති නිසා ප්‍රමාදය. ඉතින් මෙන්න මේ 16 මේව එකින් එක ඉගෙන ගන්න ඕනේ. දැන් පැයක් ගිහිල්ලා තිනා ඊළඟ ධර්ම දේශනාවේදී අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරමු. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ගැන කියන්නේ කියලා. මෙන්න මේව තේරුම් අරගෙන මේ එකාට එක එකතු වෙලා අරක නැති කරන්නයි සාසනය නැති කරන්නයි. මේ පිළිගන්නේ නැතුව ඉන්නයි. ඒවා මේ විකාර නොකර මිනිස්සු හොඳ සිතින් කටයුතු කරන්න ඕනි. හැමදෙනාම මේ ශාසනයට ධර්ම ගෞරවය ආදරය තියෙන්න ඕන. බුදුහාමුදුරන්ට ආදරය තියෙනවා නම් ධර්මයට ආදරේ සංඝයට ආදරේ. සංඝය නැතුව තුනෙන් දෙකකට තිසරණේ යන්න බෑ. බෞද්ධයෙක් වෙන්න බෑ දෙසරණේ. තිසරණයක් තියෙනවා බෞද්ධයෙක් වෙන්න. මොන જાති හාමුදුරු හරි උපයෝගී කරගන්න. ඔය කොහේ හිටියත් අර හාමුදුරුව මේ හාමුදුරුව කියලා වෙන් කරන්න බෑ. ඉමම් බික්කම් බික්කු සංඝ මුළු සංඝ ශාසනයම ලෝකෙම හාමුදුරුව අයත් වෙනවා. අර පන්සලට ගිහිල්ලා මේ පන්සලේ හාමුදුරුව හොඳ නැතයි කියලා ඉල්ල අර පන්සලේ ගිහිල්ලා මේ හාමුදුරුවන්ට එකම පූජා කරනවා. ඉන්න හාමුදුරුවොත් එක්ක කතා කරලා අඩුපාඩුවක් තියෙනවා නම් කියලා හදාගෙන විනය කරගෙන හාමුදුරුවෝ එනම් මේ කටයුතු කරගන්න අපිට ඔබ වහන්සේ මේ අඩුපාඩුව අපි දැක්ක කියලා කතා කරලා හාමුදුරුවෝ හදාගෙන ගිහි පැවිදි සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ නැහැ. ඔබ වහන්සේ විනය කරලාද මේව කරේ කියලා අහන්නේ නැහැ. කතාව නම් හදනවා ඒක වීඩියෝ දාලා Facebook දාලා බොරු චෝදනා කළ නොකරන එකවත් අල්ලගන්නවා ඒකට. ඉතින් මේවෙන් මිදෙන්න ඕන. මිදිලා කටයුතු කරන්න ඕන. ඉතින් ධර්ම කරුණු කාරණා අපි තවත් ඉදිරියට බලමු. ජීවත් වෙලා හිටියොත් අපි මේක පහදලා දෙන්නම් මට පුළුවන් හැටියට මගේ අතින් නම් ශාසන විනාශෙන්න මම ඉඳ තියන්නේ නැහැ. මම ඒ වෙනුවෙන් මැරෙනවා. මට ඒක කරන්න බෑ කරන්නෙත් නෑ මම. ඔය කොයි දගතාවත් ඒක කරන්නේ නෑ මම. මේ අනිත් ඉන්නහාලායක හම්බුලට ගෞරවයක් වෙන දෙයක් මට කරන්න බෑ. විතරකුත් වැඩකුත් නෑනේ මොකටද නැති වෙන දවසක නැති වෙච්ච දෙයක්. පවතින විදිහට පවතිච්ච දෙයක්. Tamante ඉන්න බැරි නම් සිවුරු දාලා ගිහිල්ලා ගෑණික් කරගෙන පවුල් කන එකක් තියෙන්නේ. අනිත් එක වැදලා දාලා Taman පවුල් කාලා ඉන්නල් දඟලන්න අවශ්‍ය කරන්නේ නෑ. ඔන්න ඕකයි තන දින ප්‍රශ්නේ. මේ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ. අපෙන් ඉතුරු යුතුයකම් මොනවද කියලා අවබෝධ කරගන්න ඕනේ. අනුන්ගෙන් ජීවත් වෙන අපි, අනුන්ගෙන් යැපෙන අපි මේකත් විලාස කරාම උගේ කාලේ උගිට සාසනෙ දායකයට නැති කරාම හරියනවද? ඒකද කරන්න ඕනේ. ඒකද බුදුහාමුදුරු කිව්වේ. ඉතින් ඒ නිසා අපි මේව අවබෝධ කරගෙන දායක පිරිසත් අවබෝධ කරගෙන මේ කටයුතු කළා මේ සංසාර මාවත පාද ගන්න අපි ලබන ඊළඟ වීඩියෝ එකෙන් මම මේ ආර්ය සත්‍ය කතා කරනවා. ඒ කතා කළා ඒකත් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් ඈතරව ලබන්නා වූ නිවන ලබා ගන්න මාවත ඉස්සෙල්ලා පාද ගන්න. සෝවාන් වෙන්න ඕනි, සකදාගාමී වෙන්න ඕනි, අනාගාමී වෙන්න ඕනි, රහත් වෙන්න. ඒක නිසා රහත් වෙන්න යන්නේ ඉස්සෙල්ලා සෝවාන් වෙන්න බලමු. එතකොට රහත් වෙන්න යාගන්න පුළුවන් වෙයි. කොයි භවයකදී හරි. කොයි භවයකදී හරි ඒක කරගන්න පුළුවන්. ඒ හිමනම් සියලු දිනාටම මේ කරගත්තා වූ පින් සක්‍ර දෙවියන් වහන්සේ වර ප්‍රමුඛ සිද්ධ ගම්බාර පත්තිනි දෙවි දේවතාවුන් වහන්සේලා
මහා විෂ්ණු කතරගම දෙවියෝ, සතරවරන් දෙවියෝ, දෙවොල් දෙවියෝ ඇතුළු මාගෙන් පින් බලාපොරොත්තුවෙන් ඔබගෙන් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඇත්තෝ මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත්වෙත්වා පතන බෝධියකින් නිර්වාණ සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියලා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු.